යෙදුණු මම පාඩම් වැඩමුදින් කරන හොඳ ළමයි යෙදුණු ජාතික මට්ටමේ වැඩසටහනක් සමග මොහොතේ මේ සූදානම් වන්නේ විමරණ කාර්යක්‍රම මහාවිද්‍යාලයේ අපේ ගරු කැලවෙත අභිනවයෙන් අප පාසලට එකතුවන ඒ දරුවන් පිළිගැනීමේ ජාතික වැඩසටහනේ සම්මානීය අපේ ඉස්සර ආරම්භ කිරීමට මා ගෞරවයෙන් යුක්ත ආරාධනා කර සිටිනවා ජාතික දඩිය එසවීම සඳහා අරාපා අධ්‍යාපන කාර්යාලයේ මෙම ස්ථානයට පැමිණි අපේ ඒ වගේම පාසල් දඩිය එසවීම සඳහා අප විද්‍යාලයේ නිර්මාණය වන වර්තමාන විද්‍යාල මණ්ඩල ඊළඟට බෞද්ධ කොඩිය එසවීම සඳහා ප්‍රාථමික අංශාධිපති දීපා දිසානායක මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. දඩිය එසවීමෙන් මහා
වෙලාවේ අපි ඉදුල් තුතුයි විවිධාග වැඩ බහරගෙන ඉන්න වෙලාව එතකොට ඒ ආකාර කොහොම නමුත් ගෙවිගේ කාල පරිච්ඡේදයේ තුල මෙම විදුවලෙන් දකිට වෙන්න පුළුවන් සේවාවක් සිද්ධ වෙච්ච ආයතනයක් ඇටියට පිළිගන්න වෙනවා. නිතර මෙම විද්‍යාලයේ ඉගෙන ගත්ත ළමයි අවසානයේ විශ්වවිද්‍යාලයට යන බවක් වෙනවා. ඒ නිසා අනිත් හැම පැත්තකින්ම ප්‍රතිඵල පෙන්වන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මෙතන්ත තබ්බලෝකස්මින්මාන සම්භාවය පරිමාණං උද්ධං නදෝච තිරියංච සම්භාදං අවේරං අතපත්තං නිත්තං විසින්නෝ වා ගයානෝ වා යාවතස්ස නිගත විද්ධෝ ඒකං සතින් අදිත්තේය රක්මමීතං විහාරං ඉදමාවෝ දිත්තෙන් ජනන පගම්ම දීගවා දස්සමේන සම්පන්නෝ පාවේත් විනීකේතං නයිනාතු බබ්බදේයං පුනරේතිති ඒතේන සත්‍යමද්දේන සොත්තිතේ හෝතු සම්බදායි තේන සත්‍යමද්දේන සොත්තිතේ හෝතු සම්බදේ තේන රක්ඛම්මන්දාමි සම්බදෝ අබ්බේ බුද්ධාවලං භක්තාවකේ කානං චයම්බරං අරං කානං චේදේන අක්ඛං වන්දාමි මම්බදෝ පැමිණි අලුත් නංගිලා මල්ලිලා ඇතුළු සියලුම දෙනා ආදරේ පිළිගන්නවා. ස්තුතියි. Good morning all of you. We warmly welcome our new brethren, brother and sister. Thank you. இனிய காலை வணக்கம். இன்று எங்கள் பாடசாலைக்கு வந்துள்ள தங்கைமார்களும் தம்பிமார்களும் எல்லோரும் அம்புடன் வரவேற்போம். நன்றி மாவிளக்கினுவா மாவிளக்கினுவா தங்ககிரினா பெஞ்சத் அம்மாගේ මනෝ මල් පඳුර පිපුණු මල අම්මාගේ මුදු අම්මාගේ මගෝල් මාමිගේ ගනවලු මම පාඩම් වැඩමුනේ නුඹ ළමයි මුදු මම පාඩම් වැඩමුනේ නුඹ ළමයි මුදු එන්න වේදිකාවට සර්ලාගේ තෑගි ගන්න පොත් ගන්න
නිවන්ත බණ්ඩාර අබේසිංහ මලීසා පබසරී දිසානායක රණුගි දහම්සා ඒකනායක විනුකි නිම්සරා බණ්ඩාර සනිටුහන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ වල්පලු ගන්නනුවස් සතුටින් විනෝදයෙන් හා අර්ථවත්ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකිවන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු. ඔබ ඔසවාගෙන ආ යුතු පොත් බෑගේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ ඔබට ලබා ගැනීමට සලස්වන දැනුමේ හා ආකල්පවල මෙන්ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොරව ඉතා පරිපූර්ණව හා ඉදිරි වැඩ ලෝකයට ගැලපෙන අයුරිනි. දයාබර දෙමව්පියනි, ඔබේ දරුවාට පොහොසත් රටක් තුල පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම අපේ අරමුණයි. කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය තම දෙමව්පියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත් කිසිදු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමන් නොවිය යුතු බවත් අපගේ විශ්වාසයයි. ඒ අනුව සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම අප බාරගෙන තිබේ. අපගේ ඒ අවංක උත්සාහය මුදුන් පමුණුවා ගැනීමට සියලු දෙනාගේ ඵලදායී අදහස් උදහස් ඉතා වැදගත් කොට සැලකමු. නම්‍යශීලී සුහද පිළිවෙතකින් එම සාධනීය මඟ පෙන්වීම හා අදහස බාරගෙන දුවන පනින හැදෙන වැඩෙන ඔබේ දූ දරුවන්ගේ අත්දැකීම් වඩාත් ප්‍රායෝගික හා අරුත්බර කර ගනිමින් පන්ති කාමරයේ සතුටින් රඳවා ගැනීමේ වගකීම අප බාරගෙන
හිතාගන්න බැරිව තිබුණු ලෝකෙ පුරා තිබුණු ඉස්කෝලේට මං ආවා යාළුවනේ මං ආවා මගේ හීනේ කයලා බන්න ශිල්ප සතරේ ඉගෙන ගන්න යාළුවනේ මං ආවා මගේ හීනේ පුරා තිබුණු ඉස්කෝලේට මං ආවා යාළුවනේ මං ආවා ශිල්පයකට කරන්න බැරි දේ මොනවද? ශිල්පයකට කරන්න බැරි දේ මොනවද? දන්නවද වටිනාකම යාළුවනේ ඉස්කෝලේ ඒ හින්දා මං ආවා මගේ හීනේ ගලවන්න ඉස්කෝලේට මං ආවා මගේ හීනේ පුරා තිබුණු ඉස්කෝලේට මං සියලු දෙනාට සුබ දවසක් වේවා. අප පාසලේ විදුහල්පතිතුමාගෙන්ද කලාපත්‍යාගම කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාලි වන්දසේකරන් ගුරුපියාණන්ගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන්ද සහෝදර ආචාර්ය මණ්ඩලයෙන්ද අපගේ ආරාධනය මත පැමිණි රම්‍යා කෝරළගේ මැදිරිය සහ ප්‍රසාදිනී කෝරළගේ මහත්මියගෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද ආදරණීය දූ දරුවන්ගෙන්ද අවසරයි.